ව්‍යවසායකත්ව ගති ලක්ෂණ නැත්නම් ව්‍යවසායකෙක් බිය වෙන්න බෑ. මේ අද කරන වැඩසටහන තුළ ඔබ කම්මැලි වෙලා අතෑරියොත් බඩු හොයාගන්න බෑ කියලා අතෑරියොත් ඔබට කවදාවත් අලෙවි කරන්න බෑ. නිෂ්පාදනය කරන්න හිතෙන්නේ. ඒ නිසා ඔබේ පළවෙනි දේ තමයි තමන් තුළ විශ්වාසය ගොඩනැගීම. තමන්ට විශ්වාසයක් තියෙන්න ඕනි. ඒ ආත්ම විශ්වාසයේ ඒ තමන් පිළිබඳ විශ්වාස කරන්න ඕනි. මේක මට කරන්න පුළුවන් කියලා. දැන් එහෙම අය තමයි මේ වැඩසටහන හොයාගෙන ආවේ. මේ මහත්තයා මම දන්න කෙනෙක්. මේ වැඩසටහන ගැන මාස 6ක් තිස්සේ යා හොයලා ගිය සති දවසක මාවත් හොයාගෙන ආවා. එහෙම හොයාගෙන ඉන්නේ ඇයි? අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මේ අය තමයි අපේ රටේ ආර්ථිකය බාර දෙන්න පුළුවන් කට්ටිය. ඒ නිසා ඔබට අවස්ථාවක් තියෙනවා ව්‍යවසායකෙක් විදිහට සමාජගත වෙන්න. අපි කවදාවත් ආය නැවතත් අනුන් යමක් දෙනකල් බලාපොරොත්තු වෙලා ඉඳලා හරියන්නේ නැහැ. අපි ගොඩ නැගෙන්න ඕනි. අපිට ගොඩ නැගීම අවශ්‍යතාවයක් තියෙනවා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ රට පෝසත් කරන්න. මේ නිෂ්පාදන මම හිතන්නේ අද අපි තුනක් කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ටොයිලට්ස් බෝල් ක්ලීන් එකක් නැත්නම් වැස්සකිලි සේදුම් දියරයක්. අය ග්ලාස් ක්ලීන් එකක්, විදුරු සේදුම් දියර එකක්, අය රෙදි සේදුම් දියර එකක්. එතකොට මේ නිෂ්පාදන තුනම අද කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ 50000ක ලක්ෂයක ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ. එතකොට අඩුම තරමේ මේක ආවට පස්සේ තමන්ගේ ප්‍රයෝජන හරි හදලා අපි දන්නවා හැමෝම හදන්නේ නැති වෙයි. හැබැයි දෙතුන් දෙනෙක් ව්‍යවසායකයෙක් වෙනවා. හැබැයි තමන්ගේ ප්‍රයෝජන හදාගත්තත් ඒක වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ දැන් ගෙදරකට මුදලක් අපි හොයනවා වගේම තමයි ගෙදරින් මුදලක් පිටට යන එක නවත්තගත්ත එකත් ඒකත් තමන්ගේ දක්ෂතාවයක් නේ. මට කියනවා සාමාන්‍යයෙන් මේ මාසෙකට සේදුම් කාර්යකට කොච්චර ඉදන් කරනවද කියලා. මෙහෙමයි. දැන් අපි දැන් ලංකා සමාගම් ගොඩක් තියෙනවානේ. මේවා සම්බන්ධ නිෂ්පාදනක සමාගම් ගොඩක් තියෙනවා. එතකොට මේ සමාගම් උදේ ඉඳන් රැයට කල අපි බලා ගන්න නැද්ද? බලා ගන්නවා නේද? කොහොමද බලාගන්නේ? ටීවී එක ඇඩ් එකක් දානවා, පත්තරේ එකක් දානවා, රේඩියෝ එකේ WhatsApp, Facebook හැමතැනම දානවානේ. ඇයි ඇඩ් දාන්නේ මේ? අපිව ඇද්දලා බැඳලා තියාගන්න. අපිට ආදරයටද? නැහැ. එතකොට ගොඩාක් මේ සමාගම් බහුජාතික සමාගම්. අපි දන්නවා ලංකාවේ නිල වශයෙන් ඉන්නවා පවුල් 52 ලක්ෂයක්. හරිද? එතකොට මේ සේදුම්කාරක පාවිච්චි කරන අවම ගෙදරකට එක පවුලකට මාසෙකට රුපියල් 3000 5000 අතර ප්‍රමාණයක් පාවිච්චි. ඊට වැඩි වෙන තැන් තියෙනවා. ඒතකොට ග්‍රාමීණ දායක සම්පූර්ණ 14900 ගාන. හිතන්නකෝ 52 ලක්ෂය 3000න් වැඩි කරපුවම කොච්චර 3000ක් කියන්නකෝ. කොච්චර මාකට් එකක් තියෙනවද කියලා මෙතන. ඔයාලට බින්දු ගණන් ගන්න පුළුවන්. ඒ තරම් බිලියන ගානක මාකට් එකක් මෙතන තියෙනවා. ඒතකොට දැන් මාකට් එක හදලානේ තියෙන්නේ. නේද? දැන් අපිට තියෙන හදාගත්ත මාකට් එකේ කොටසක් අල්ල ගන්න විතරයි. අලුතෙන් මාකට් කරන හෑන්ඩ් වොෂ් කියලා හඳුන්වලා දෙන්න දෙයක් තියෙනවද? නැහැ. කොරෝනා ආවට පස්සේ මිනිස්සු මැරෙයි කියලා බයට පුළුවන් තරම් අත හොදවුවා. සැනිටයිසර් කියලා හඳුන්වලා දෙන්න දෙයක් තියෙනවද? නැහැ. මැරෙයි කියලා බයට අත හොදවුවා. නැත්නම් අපේ මිනිස්සු අත හොදන්නේ නැහැ කියලා තෝවා දාලා. මැරෙයි කියලා බයට තමයි අත හොදවුවා. හරිද? එතකොට මේක මම උදේ රැයක බලා ගන්නවා කියන්නේ බලන්න දැන් අපි උදේ නැගිට්ටාම මොකද කරන්නේ? ඒ සමාගමේ ටූත් පේස්ට් එක ගත්තා. ඒ සමාගමේ ටූත් බ්‍රෂ් එක කරන් දත් මැදලා වැඩි පටන්. ඊට පස්සේ පහ වෙනකොට මුනේ සබන් ගන්නවා. ෆේස් වොෂ් ගන්නවා. ඊපස්සේ ලිප්ස්ටික්, ෂැම්පූ, කන්ඩිෂනර්, බොඩි වොෂ් අරවා මේ ඔක්කොම ගාලා ඊට පස්සේ මොකද කරන්නේ? ළමයින්ට ටයිල් එක හොදනවා, විදුලි ටික හොදනවා, වාහනේ හොදනවා, වලම් ටිකක් හොදනවා, රෙදි හොදනවා, ළමයි නාවනවා, බල්ලෝ නාවනවා නේද? එකීම කින ඔක්කොම කරන මොනවද දේවල් තියෙනවද? මේ සේදුම් කාර්ක පාවිච්චි වෙනවා. එයාට මොකද කරන්නේ අපි අන්තිමට? අන්තිමට ඔක්කොම කරලා මොකද කරන්නේ? ආයෙත් අර සමාගමේ ටූත් පේස්ට් ටික ගත්තා, බ්‍රෂ් එකට දාලා මැදලා නිදා ගන්න. ඒතර උදේ ඉඳන් රැය වෙනකම් මෙයාලා අපි බලාගන්නේ ඒකයි. ඒ හැම වෙලාවෙම අපි එයාලගේ කෙමිකල් පාවිච්චි කරනවා. දැන් මෙතන ගෙදර කාන්තාව වැඩි නම් ඒ සමාගම් හරි කැමතියි. ඇයි? එක එක වර්ග තෝරනවා, බ්‍රෑන්ඩ්ස් තෝරනවා. ගෙදර අම්මා ගාන එක දුව ගාන්නේ නැහැ. හරිද? පොඩි දුව ගාන එක ලොකු දුව ගාන්නේ නැහැ. පුතාගේ වෙනම බ්‍රෑන්ඩ් එක. ඒතකොට බ්‍රෑන්ඩ්ස් ගන්න එයාලගේ මාකට් එක තව වැඩි වෙනවා. හරිද? එතකොට දැන් අපිට කරන්න තියෙන්නේ මේ හදලා තියෙන මාකට් එකට නිෂ්පාදනයක් කරලා කීයක් හරි හොයාගන්න. ඒත් එක්කම අපි ගෙදර පාවිච්චියට අවශ්‍ය දේවල් ටික අපි හදාගන්න. දැන් අද ගෙදර ගිහිල්ලා බලන්නකො කොච්චර විදම් කරනවද කියලා වට. කොලේ ලියලා බලන්නකො. දැනට උනත් මම කඩෙන් ගන්නේ නෝනා ගාන බේබි ක්‍රීම් එකක් තියෙන මොනේ ගානේ. ඕකයි ඔයිල් එකයි විතරයි. අනිත් ඔක්කොම කෙමිකල් ටික මම ඔක්කොම ගෙදර හදාගන්න. එකක්වත් කඩෙන් ගන්නේ නෑ. ඒතකොට මට කොච්චර මුදලක් තුල්ලද කියන්නකො. ඒතකොට අන්න මට අනික් මිනිස්සුන්ට උඩින් ඉන්න පුළුවන්. ඇයි? මගේ වේදන් තත්ත්වය මම ගොඩක් කල්පනාකරණය කරලා දෙන්න. ඒක ඔයාලට පුළුවන් ව්‍යවසායකයෙක් වගේම ගෘහණියක් විදියට තමන්ගේ ආයතනික තත්ත්වය අනුගන්න පුළුවන්. හරි. දැන් වොෂින් පවුඩර් ගැන කතා කරා. වොෂින් පවුඩර් කියන්නේ ලංකාවේ මාකට් එකෙන් අයින් වෙන ප්‍රොඩක්ට් එකක්. ඒක ඔගේ මිල බහැලා තියෙන දැන්. 275 දැන් කිලෝ එක නේ. ඔගේ අපිට ප්‍රොෆිට් ගන්න බෑ. ඒකේ පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා. බලන්න ඔය සමාගම කියනවා එක ඇඩ් එකක් දානවා මේ මගේ වොෂින් පවුඩර් එක ගනින් කියලා. දානවනේ. සෝදායි දෙහි සෝදායි බලන්න කියලා ගන්න. අනික් ඇඩ් එක දානවා වොෂින් පවුඩර් එක හොඳ නෑ ලික්විඩ් එක ගනින් කියලා. කවුද කියන්නේ? ඒ සමාගම කියනවා. නේද? දැන් දන්නවා වොෂින් පවුඩර් වලින් කිසිම සමාගමකට ලංකාවේ ලාභ නැහැ. සංගයක් නේ තියෙන්නේ. මේ පාඩුවේ කරන්නේ. ඔගේ ගොඩක් තියෙන පිරවුම් කාරක තියෙන්නේ. අද මේකේ ප්‍රශ්නේ තමයි මේ වොෂින් පවුඩර් වල තියෙන පිරවුම් කාරක ශ්වසන පද්ධතියට ගියාට පස්සේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීමේ ලොකු ප්‍රවණතාවයක් වෙන ළමයින්ට. ඒ කියන්නේ දැන් රෙදි හොදවව කියන්නකො. වතුරේ දිය වෙනවා කුඩු එක. වේල් නම් පස්සේ මොකද වෙන්නේ? තද ඇඳුම් හොදන්නකො ටී-ෂර්ට් එකක් මොකද වෙන්නේ? වේල් වල මොකද වෙන්නේ? කුඩු ටික හිටිනවා. හිටිනවා කියන්නේ සාමාන්‍ය අපි පොඩි තරක නිදාගන්නේ. අර කුඩුව හුස්ම ගන්නකොට අපේ ආස්වාස ප්‍රස්වාස වෙනවා. කන්දම් දැන් ඔක පෙරදී ළමාර වල ડોක්ටර් කෙනෙක් හොයාගෙන තිබ්බ වැඩේ. දැන් ගොඩක් රටවල් මේවා පාවිච්චි කරන්නේ
නෑ. වොෂින් පවුඩර් පිටර පාවිච්චි කරන ගොඩක් කරලා නෑ ලික්විඩ්ස් වගේ පාවිච්චි කරන්නේ. හරි සමහර රටවල් තියෙනවා ලෙදි හොදන්නවත් දෙන්නේ නැහැ ගෙදරනේ. එයාලක ලොන්ඩ්රිස් වෙනම තියෙනවා. හරි ඔන්න එක පොයින්ට් එකක් ආවා දැන් ඊට පස්සේ ආයේ රෙදි හොදන්නේ නැහැ වොෂින් පවුඩර් වලින්. දැන් මම කියලා දෙන්නම් රෙදි සෝදා දියරයක් හදන හැටි. මේක මම ඩෙවලොප් කරපු මේ ෆෝමියුලා එකක්. රෙදි සේදුම් දියර ලීටරයක් හදාගන්න අවශ්‍ය දේවල් ටික දෙන්නම්. මට ලියා ගන්න වෙනවා හැබැයි. දැන් ඔයාලට මෙහෙමයි. මුලදිම මඤ්ඤාම් වගේ වෙයි. මොකද මේ කිමිකල් ඉස්සලාමනේ අහන්නේ. ඒකට තේරුමක් නැති වෙයි. හැබැයි වැඩේ කරගෙන යනකොට තේරුම් ගන්න. අනිත් එක තමයි ඔයාලා දැන් අතේ තියෙනවනේ ලෝකෙම අතේ තියෙන එකක් තියෙන මොකක්ද තියෙන්නේ? ෆෝන් එක තියෙනවා නේද? ওই ෆෝන් එකේ කිමිකල් වල ඕන එකක් ගහපු ගමන් විස්තර එනවා මොකක්ද කියලා. ඉස්සර වගේ කාටවත් හොර බොරු කරන්න වංචා කරන්න බෑ. හරි. එහෙනම් මෙන්න මේ ටික ලියාගමු. රෙදි සේදුම් දියර නිෂ්පාදනය ලීටරයක් නැත්නම් කිලෝයකට අවශ්‍ය දේවල් ටික දෙන්නම්. අංක 1 SLES අහලා තියෙනවද? S අකුර L අකුර E අකුර S අකුර SLES කැපිටල් ඉංග්‍රීසි SLES මේක දිග කෙමිකල් නමක කෙටි යෙදුමක් සෝඩියම් ලෝරයි ඊත සල්ෆේට් කියන එක. නැත්නම් වරහන් ඇතුළේ අපි දාගන්න E70 කියලා කියන්නේ මේකට තමයි. වෙළඳ පොලේ හඳුන්වන්නේ මේක E70 කියලා. නැත්නම් E70 කියලා. මේකෙන් ග්‍රෑම් 117ක්. සෝඩියම් ලෝරයි ඊත සල්ෆේට්. නැත්නම් මේ E70 කියලා කියනවා මේකට. E70. ඕක 10 පාරක් 15 පාරක් ඇහෙනකොට SLES කියන එක ඔළුවට මතක් වෙනවා. මේක ජෙල් එකක් වගේ තියෙන්නේ. මේක තමයි මේක ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගය. ජෙල් එකක් වගේ තියෙන්නේ. මේ වතුර දාවම පෙන ගොඩක් එනවා. ඔයාලා පහුගිය දවස් අත හොදවුවා නේද? දිගට මැරයි කියලා බයිට. මේ SLES වලින් දාන හෑන්ඩ් වොෂ් එක තමයි හරි ගස්සන්නේ. මේක සාමාන්‍ය ප්‍රොඩක්ට් වලට ගන්න එක. ඒතකොට සාමාන්‍ය අපි බරෙන් ගත්තාම මේ පර්සන්ටේජ් එකක් ගත්තාම මේ 11%ක විතර තියෙන නිෂ්පාදනයෙන් ඈ. ඒක 117ක් අපි ලීටරයකට හදන්නේ. ඒතකොට 11.7ක් වගේ තියෙනවා මේකට. හරි. දැන් කවුද ෂැම්පු පාවිච්චි කරන්නේ? ෂැම්පු අතට ගත්තාම වතුරක් වගේද ඝනකම තියෙන දියරයක් වගේ තියෙන්නේ. ඇයි එහෙම හදලා තියෙන්නේ? අන්න හරි. මේක අර පිරිමැස්මෙන් පාවිච්චි කරන හදලා තියෙන්නේ. ෂැම්පු බෝතල වතුරක් තිබ්බම මොකද වෙන්නේ? බෝතලෙම හදා ගන්න වෙනවා. උකු දියරයක් විදිහට තමයි හරි ගස්සලා තියෙන්නේ. අන්න අපි ලොන්ඩ්‍රි එකත් එහෙමයි. නැත්තම් සේදුම්කාරක දියරත් අපි හදන්නේ ඝනකමට. අපි මේකට ඝනකම් දේවල් ගොඩාක් පාවිච්චි කරන රසායන ද්‍රව්‍ය තියෙනවා. හැබැයි අපිට වෙළඳ පොලේ සුලභ එකක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොනවද? ලුණු. මේක වෙළඳ පොලේ තියෙන අයඩයිස් එකකුත් තියෙනවා. නන් අයඩයිස් එක කඩේ ගන්න තියෙනවා. මොකෙන් ගත්තත් අපි මේක තමයි මේ සේදුම්කාරකවල සමහර සේදුම්කාරකවල ඝනකම වැඩි කරන්න දාන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 60ක්. එතෙන්ද අපි ලුණු නෙමෙයි ගන්නෙ thickness එක වැඩි කරන්න. ක්ලෝරයිඩ් NaCl ලුණු තමයි. ලුණු කියලා ලියන්න එපා උනාට ඔක ඈ. කෑමක් නෙවෙයි අපි හදගස්සන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් NaCl කියලා අපි කියන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ්. ග්‍රෑම් 60ක්. මේ තියෙන ලුණු එක. මේක අපි කඩෙන් ගන්න එක. මේක දාන ඝනකම වැඩි කරන්න. මම කිමිකල් එක ඔක්කොත් කියලානේ යන්නම් මම කරලා. හරි. මේක දැන් ඔයාලට මේක කඩේ ඉන්ඩස්ට්‍රියල් සෝල්ට් එක නැත්තම් කර්මාන්ත වලට ගන්න සෝල්ට් එක ගන්න බැයි නම් වෙළඳ පොතේ කැටලුණු එක ගන්න. හැබැයි ඔයාලා ප්‍රොඩක්ට් එක පටන් ගත්තාම එකම බ්‍රෑන්ඩ් එක තියෙන කැටලුණු එක ගන්න ඕන. හරි. අපි මේකේ බලාපොරොත්තු ලුණු එකේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් විතරනේ ගන්නෙ. සෝඩියම් ලුණු වල ගොඩක් දේවල් තියෙන සංයුතිය වෙනස් වෙනවා. ඔක බැක්ටීරියම් ගොඩක් තියෙන. හැබැයි අපි ගන්න සෝඩියම් ක්ලෝරයිඩ් නේ. ඒතකොට අර වර්ගයට තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. කන්ද එකම බ්‍රෑන්ඩ් එක දිගටම ගන්න මතක තියාගන්න. අපි දැන් මේ පැත්තේ තව ප්‍රශ්නයක් තියෙනවා වතුර වල. වතුර වල ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද වතුර වල ප්‍රශ්නේ මේ පැත්තේ තියෙන්නේ? ලංකාවේ තියෙන අයඩින් ලුණු වලින් 80ක් අයඩින් ගිහිල්ලා තියෙනවා. සාමාන්‍ය අයඩින් අපිට ගන්න ඕන නම් ඕක හිරි වලින් නොදෙන විදිහ තමයි ඇසුරුම් කරන්න පැකට් එකේ. මේ අවුවේ මද්දහන දෙබ්බට පස්සේ ඕක තියනවද කියන්නකෝ. සාමාන්‍ය ගෙදර දානවා නම් තියන්නත් ඕනේ. බෝතලේ ලයිට් වල නොදෙන්නේ මේ වගේ ටිකක් කාවර්න් එක බෝතලෙක දාලා තියන්න ඕනේ. ඉතින් අත්තම්ම ලුණු පොකට හරි කියන්නේ ඒකනේ. ඒක සියල්ල තියෙනවනේ ඒකේ. නේද? වැහිලානේ තියෙන්නේ. ආලෝක වැටෙන්නේ නැහැ නේ ඒකට කවදාවත්. දැන් මේ බෝතල් ගන්න දේ පස්සේනේ. ඒවා ඉතින් එයාලා ඇවිදින පුස්තකාල තමයි ඒවා. ඒවා හරියටම හරි. ඊට පස්සේ අපි ගන්නවා වතුරේ කිව්ල ඉවත් කරන්න EDT කියලා එකක්. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. EDTA. ග්‍රෑම් 0.5ක් ගන්නවා ඈ. එතිලීන් ඩයමීන් ටෙට්‍රා ඇසිඩික් ඇසිඩ්. එහෙම ලියා ගන්නවා EDT කියලා ලියා ගන්නකො. එතිලීන් ඩයමීන් ටෙට්‍රා ඇසිඩික් ඇසිඩ්. ඔයාලා ලියාගන්න EDT කියලා ගත්තා නැති. වතුරේ කිව්ල ඉවත් කරන්න සහ අර කුණු යන එක කාර්යක්ෂම කරන්න. මෙන්න මේක EDTA කුඩු එකක් තියෙන අපි මේ. කුඩු එකක් තියෙන මේක. පවුඩර් එකක්. EDTA කුඩු එකක් තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ හදන දේවල් කල් තියාගන්න එපා. දැන් හිතන්න ෂැම්පු බෝතලයක් එහෙම ගත්තාම කොච්චර කාලයක් තියෙනවද සාමාන්‍යයෙන්? ෂැම්පු හදලා වතුරත් එක්ක කලවම් කරලානේ. එතකොට වතුරෙන් හදන නිෂ්පාදනය කල් යනකොට ඔක දීර්ඝ හැදෙන්න පුළුවන්. ඒතර වෙන ගඳක් එහෙම එන්නේ. අපි ඒක නවත්ත ගන්න කිමිකල් පාවිච්චි කරන්න වෙනවා කල් තියා ගන්න නම්. අපි මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ කට ලියන්න වෙනවනේ. මෙමය රසායන ද්‍රව්‍ය දාපුවාම ඒක එකට හානියක් වෙන්නත් බෑනේ. कारण හොඳ කිමිකල් එකක් පාවිච්චි කරන්න වෙනවා. මේක කල් තියා ගන්න. හරි කල් තබා ගන්න මේක දාන්නේ. අපි මෙතෙන්දී පාවිච්චි කරන්නේ මේක ඉස්සර පාවිච්චි කරපු කිමිකල් එකෙන් හොඳ එකක් පාවිච්චි කරන්නේ. මේකත් ඉංග්‍රීසි අකුරු ටිකක් තියෙන්නේ DMH මේකෙන් පාවිච්චි කරනවා 0.5 මිලිලීටර්. මේ DMH මේකේ දිග නමක කෙටි ඉදමක් තියෙන්නේ. ඩයිමීතයිලෝල් හයිඩ්‍රේෂන්. ඒ කෙමිස්ට්‍රි මේකේ තියෙන්නේ.
ඉතින් කෙටින් නම ලියාගත්තා නම් ඇති. ඩයිමීතයිලෝල් හයිඩ්‍රේෂන්. ඔච්චර මතක තියාගන්නවා දිව උලුක් වෙනවානේ. මේ කෙමිකල් එක තියෙන්නේ. මේකෙන් ග්‍රෑම් දශම නැත්තම් මිලිලීටර් 0.5ක් දානවා. මේක දාන්නේ කල් තියන. සාමාන්‍ය අපි හදලා මාසයක් එකමාරක් ඇතුළත පාවිච්චි කරනවා නම් මේක දාන්න අවස්ථාවක් නැහැ. ඕනේ නැහැ. එතන එහාට යනවා නම් සාමාන්‍යයෙන් මේක දාන්න. නැත්තම් දිරියට ආසාදනය වෙලා අර වතුර කලවම් කරනවා අපි මේක. එතකොට මේක ගඳ ගහන අමුතු ස්මෙල් එකක් එන්න පුළුවන්. දැන් ඔයාලා ඉතින් ලුණු ගැන කතා කරනකොට හිතුන්නේ නැද්ද ජීවිත කාලෙට ලුණු ටෝන් කීයක් ඔළුවේ ගාලාද කියලා එනවා. ඔය ෂැම්පූ වල ගණක වැඩි කරන්නටත් සෝඩියම් ක්ලෝරයිඩ් හරි ඇමෝනියම් ක්ලෝරයිඩ් හරි දෙක එකක් දානවා. ඒකම ක්ලෝරයිඩ් ලුණු වගේ තමයි ඔක්කොම. හිතුන්නේ නැද්ද ලුණු ටෝන් කීයක් ඔළුවේ ගාලාද කියලා. එහෙමයි රසායන විද්‍යාවේදී ඒවා අපි තනි කර දැන් ලුණු තනිව ගත්තාම එකේ ඉෆෙක්ට් එකක් තිබ්බට මිශ්‍ර කරාන් පස්සේ වෙනම ඉෆෙක්ට් එකක් දෙන්නේ. අර ෂැම්පූ දැන් කෙමිකල් එක ගන්නෙ. අවසාන ප්‍රතිඵලය ඇඟට හානියක් නෑ ලොකුවට බරපතල විදියට. ඒක තමයි මේ වගේත් ඈ. තව ප්‍රශ්නයක් තියෙනවා ආසියාතිකදී කාන්තාවන්ගේ. මොනවා හරි සේදුම්කාරක නිෂ්පාදනයක් ගත්තාම අධිකව පෙන තියෙන්න ඕනේ. පෙන සංකල්පයක් තියෙන්න ඕනේ. යුරෝපයේ ඔක වෙනස්. යුරෝපයේ පෙන ගන්නේ අවශ්‍ය කාර්යයට අවශ්‍ය ප්‍රමාණයක් අරගෙන අවම වතුර ප්‍රමාණයකින් සුද්ධ කරලා ඉවත් කරන්න. අපේ එහෙම නෑ. අපේ ආසියාතිකදී ගොඩක් දකුණු ආසියාවේ මිනිස්සුන්ට එහෙම එකක් නෑ. අධිකව තියෙන පෙන සංකල්පයක්. පෙන ආවේ නැත්තම් ඒකේ කුණු ගියත් ගන්නෙ නන්නේ. පෙන තියෙන්න ඕනේ. ඒකෙන් වෙන්නේ ජොලක් වතුර අපතේ. දැන් වොෂින් පවුඩර් ගන්නට කියන්නකො. වොෂින් පවුඩර් හැන්දක් දාපුවම වතුර කන්දක් වුණා. අරක හොදන්නනේ. කොච්චර අපරාධයක්ද කියන්නකො. සමහරව මම දැකලා තියෙනවා වොෂින් මැෂින් එකට දාලා හොදලා එළියට නම් ආයෙ හොදනවා. හරි. අර ටික තව ගිහිල්ලා නැහැ. මිදිකනකොට ආයෙ පෙන එනවා. හරිද? අවශ්‍ය ප්‍රමාණයට විතරක් පෙන තිබ්බනම් ඇති. දැන් SLES දාලා හදපුවා ඕකේ අවශ්‍ය පෙන ප්‍රමාණය තියෙන හැබැයි පෙන චුට්ටක් මදි. ඒකට අපි තව කෙමිකල් එකක් පාවිච්චි කරනවා. මේක තව ඊට එහා කෙමිකල් එකක්. මේකත් ඔය සේදුම් කාර්ය වල පාවිච්චි කරන කෙමිකල් එකක්. ලැබ්සා කියලා. මේකත් දිග නමක්. මේකෙන් දානවා ග්‍රෑම් 3ක්. මේක මැල්ලා ගන්න අමාරු ටිකක් මොකද? උකු කාරකයක් තියෙන්නේ. මෙන්න මේක තමයි ලැබ්සා තියෙන්නේ. කළු. මේක මේ සාමාන්‍ය මේ පාටෙන් තමයි එන්නේ මේක. මේක දියරයක්. මේක යන්නේ කුණු යනවා මේකෙන්. වැඩිපුර පෙනත් වැඩිපුර ගොඩක් එනවා. මේක ටිකක් සැර කෙමිකල් එකක්. ඔය වොෂින් පවුඩර් වල මේක තියෙනවා. ඔයාලා දැකලා තියෙනවා වොෂින් පවුඩර් වලට වතුර දාපුවම ගුලි ගහනවා. ඒ මේ ලැබ්සා තියෙන හන්ද. ඔයාලා දැකලා නැද්ද මේ වොෂින් පවුඩර් වතුර දාපුවම රස්නයක් පිට වෙනවා. මේ ලැබ්සා මේක විද්‍යාපස්මක සාමාන්‍යයෙන් අර වතුරත් එක්ක කලවම් කරනකොට තාපදායක ප්‍රතික්‍රියාවක් වෙනවා. තාපේ පිට වෙනවා. උෂ්ණත්වය පිට වෙනවා. ඒක තමයි මේක දාන්නේ සාමාන්‍ය මේකත් ටිකක් බරපතල කුණු යන්නත් මේක උදව්වක් වෙනවා. මේකෙන් ග්‍රෑම් 3යි දාන්නේ. දිග නම තමයි ලීනියර් ඇල්කලයින් බෙන්සොයික් සල්ෆොනික් ඇසිඩ්. එහෙම කියනකොට නේද ලැබ්සා කියලා ලියා ගන්න එක නේ. මේ කෙටි නමක් තියෙන්නේ. කළු පාටදී මේක ගොඩක් කල් පාවිච්චි කරනවා. ටයිල් සේදුම් දියර පදන්න පාවිච්චි කරනවා. වැසිකිලි සේදුම් දියර. එතකොට වාහන සේදුම් දියර, විදුලි සේදුම් දියර ගොඩකට පාවිච්චි කරන කෙමිකල් එකක්. අපි තව කෙමිකල් එකක් පාවිච්චි කරනවා. මේක කුඩු වශයෙන් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ කෙටියෙන් හඳුන්වන්නේ SMS කියලා. මේක ග්‍රෑම් 3ක් පාවිච්චි කරනවා. මේකට අපි කියන්නේ සෝඩියම් මෙටාසිලිකේට් කියලා. මේකෙන් වෙන්නේ එකක් වෙනවා මේකේ තව චුට්ටක් ඝනකම වැඩි වෙන ඊට අමතරව තෙල් කුණු පැල්ලම් තියෙනව නේද? මේ සෝඩියම් මෙටාසිලිකේට් එකත් එක්ක යනවා. සෝඩියම් මෙටාසිලිකේට්. දැන් මම ඉස්සෙල්ලා කිව්වා තාප දායක ප්‍රතික්‍රියාව ගැන කිව්වා නේද? දැන් මේකෙන් තාප අවශ්‍ය ප්‍රතික්‍රියාවක් වෙන්නේ. මේක වතුරට දාපුවාම සීතලක් එන්නේ. ඒතකොට භාජනයේ වටේට ජල වාෂ්ප මිදෙන්න පටන් ගන්නවා. දැන් මේක සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලේ යන අවුරුදු දැන් අපි දාන්න අවශ්‍ය දේවල් ටික ඔක්කොම දාලා ඉවරයි. හැබැයි අපිට අවශ්‍ය වෙනවා මොනවටද? ඇහැ රවට්ටන්නත් ඕනේ, නහය රවට්ටන්නත් ඕනේ. අපි මොනවද දාන්නේ? වර්ණක සහ සුවඳ. එතකොට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සුවඳකාරක දාන වර්ණයට ගැලපෙන්නේ. නැත්නම් ඒක ගොනයි මිය වගේ පාට වෙනස් කරලා දාන්න බෑ. දැන් මම අද ගෙනත් ලැවෙන්ඩර් සුවඳක් ගෙනත් තියෙන්නේ. ඒකට ඔකට දම් පාට දාන්න පුළුවන්, රෝස පාට දාන්න පුළුවන්. දම් පාට දාන්න මට පාට හදාගන්න පාටවත් තිබ්බේ නෑ. දම් පාට තිබ්බෙත් නෑ. ඒකන්න අපි රෝස පාටක දාලා ලැවෙන්ඩර් දාලා හරි ගස්ස ගමු. තව එකේ සුවඳවල් තියෙනවා. දැන් ඔය සුවඳවල් ඩෙවලොප් කරලා තියෙනවා. ලොන්ඩ්‍රි වලටම හදපු සුවඳවල් තියෙනවා ගොඩක් කියලා. දැන් සමහර බලාපොරොත්තු වෙන රෙදි හොදවුවට පස්සේ සුවඳකුත් තියෙන්නේ. අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයිනේ. අපි ඉස්සෙල්ලා ඇහෙන් කනවනේ. ප්‍රොඩක්ට් එක ඇහෙන්නේ බලන්නේ. ඒතකොට ගොඩක් කලින් පාවිච්චි කරන්නේ ආහාර වර්ණක තමයි පාවිච්චි කරන්නේ. ඒක ලියා ගන්න 7 මුලින්ම ලියන්නද? වර්ණක නැත්නම් සුවඳ. වර්ණකයි පාටයි. වර්ණකයි සුවඳයි sorry. වර්ණ නැත්නම් කලර්ස් ගන්නවා. මොනවද ෆුඩ් කලර්ස් ගන්නෙ. මේක පවුඩර්ස් විදිහට තියෙන්නේ. කුඩු වශයෙන් තියෙන්නේ. මේකල දාන්න පුළුවන්. ආයෙ පස්සේ සුවඳ නැත්නම් පර්ෆියුම් එක ගන්න පුළුවන්. මේක දාන ප්‍රමාණය තීරණය වෙන්නේ ඒකේ ස්ට්‍රෙන්ත් එක අනුව. දැන් සමහර සුවඳ වර්ග බිඳුවක් දෙකක් දාපුවම සුවඳ ප්‍රමාණවත්. හැබැයි සමහර ඒවා ගොඩක් දැම්මට සුවඳ රැඳෙන්නේ නැහැ. ඒක අපි දාලාම තව බදා ගන්න තියෙන්නේ. මොකද එක එක කම්පැනි වල සුවඳ වෙනස් වෙනවා හදන ඒවා. වර්ණකත් එහෙමයි. සමහර පොඩ්ඩක් දාම සුවඳ වර්ණක රැඳිලා තියෙනවා. සමහරව රැඳිලා තියෙන්නේ නැහැ. ඊට පස්සේ ඊටු එක තමයි අපි දාන්නේ වතුර නැත්නම් වෝටර්. වතුර දානවා 820ක් මිලිලීටර් ග්‍රෑම්වත් කමන්නේ නැහැ. ග්‍රෑම් දැම්මත් කමන්නේ නැහැ. ඇයි මිලිලීටර් ග්‍රෑම් සමාන කියලා වතුරේ? ඔව්. මේක වතුර වලට විතරයි ඈ. වතුර මිලිලීටර් එකක් අපි ආසන්නයෙන් සමාන කරනවා වතුර ග්‍රෑම් එකකට. මේක වතුර වලට විතරයි අදාළ ඈ. අනික ඒවාට කිසිම දෙයකට නෑ. ඒක අන්න මල්ලා ගත්තත් කමන්නේ නැහැ. කිල්ල ගත්තත් කමන්නේ. හරි. දැන් මේ පැත්තේ වතුර ගනිද්දි අපිට හොඳයි වතුර අරගෙන පෙරලා ගන්න නම් හොඳයි. මුණු කරලා පෙරලා ගන්න නම් තව ගොඩක් හොඳයි. ඇයි ඒ? ෆිල්ටර් වතුර ගන්න කර්මාන්ත කරන්න බෑ. ක්ලෝරිනේටඩ් වෝටර් එකක් තියෙන වතුර තියෙන ප්‍රශ්නයක් නෑ. කිව්ල ගොඩක් තිබ්බොත් පෙන ගතිය වෙනස් වෙන්න හැකියාව වැඩි වෙනවා.
ගොඩාක් තිබ්බොත් කිව්වල අර EDT තියෙනවා නේද? ග්‍රෑම් 0.5ක් නේ කිව්වේ මං. එකක් විතර දාන්න. එතකොට කිව්වල ගතිය ඉවත් කරන්න හැකියාව තියෙනවා. ඔව් සාමාන්‍ය වෙන්නේ දැන් රෙදි අවුව වේලනකොට UV text. රෙදි නැත්තම් තෝක තියෙනවා තින පොල් කියලා තියෙනවා. මේ ග්‍රෑම් 3ක් දාන්න. මේකෙන් වෙන්නේ ඔව් මේකෙන් වෙන්නේ මේක කහපාට කුඩු එකක්. ඔව් මේකට අපි කියන්නේ අර රෙදි අවුව වේලනකොට අධික වියලි බවක් වෙන සමහරට ගොරෝසු ගතියක් එනවනේ. ඒක නවත්තන මේක දාපුවාම. අපි ඒකට කියන්නේ ඔප්ටිකල් වයිට්නස් බ්‍රයිට්නස් කියලා නිකන් දිදුලන පෙනුමක් කියලා අන්නේ වචන හරි ආව දැන් ඕන. දිදුලන පෙනුමක් කියනවා මේක දාපුවාම. ලයිම් තියෙනවා, ජස්මින් තියෙනවා, සන්ෂයින් කියනවා, සුවඳ වර්ග තියෙනවා. ලක්ෂයක් විතර තියෙන සුවඳ වර්ග. ඉන්දියන් කම්පැනි එකක් තියෙන ඉම්පීරියල් කියලා. එයා සුවඳ 52000ක් හදනවා. සුවඳ 52000. ලයිම් කියන්නකෝ. දෙහි සුවඳට රේන්ජ් එකක් තියෙනවා. ලැවන්ඩර් එකේ රේන්ජ් එකක් තියෙනවා. තමන් පෙච් එකේ රේන්ජ් එකක් තියෙනවා. රොයල් ජස්මින් කියනවා, ජස්මින් කියනවා. එක එක දේවල් තියෙනවා. දැන් අපි රසායන පැත්තෙන් ගනුදෙනු කරන්නේ. ඒක අද ග්ලව්ස් එකක් දාගෙන, මාස්ක් එකක් දාගෙන, ඒප්‍රන් එකකුත් දාගෙන වැඩි පටන් ගන්න නම් ගොඩක් හොඳයි. ඇයි? අපි අදමුත් බේරගෙන සෞඛ්‍ය ආශ්‍රිත පටන් ගන්න. මොකද කර්මාන්ත කරනකොට අපි දැන් එක දවස් දෙකක් නෙවෙයිනේ. මේ දිගටම හදනවා නම් මාස්ක් එකක් දාන්න, ග්ලව්ස් එකක් දාන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම අද ගෙනාවෙත් මොකද දන්නවද? දැන් අද මම හන්දට ගියා වගේ ග්ලව්ස් දෙකක් එහෙම දාගෙන ආවා නම් මාස්ක් දාන්න කවුරුත් මේ කර්මාන්තය ආයෙ කරන්නේ නැහැ. ඔයාලා බය නැති කරන්න තමයි එහෙම ආවේ ඈ. නැත්නම් ඒ විදිහට සාමාන්‍යයෙන් කරන්න වෙනවා. අවශ්‍ය උපකරණ තමයි සාමාන්‍ය බේස්මක් වගේ අවශ්‍ය වෙනවා මේක දී කරගන්න. ඊට තරාදියක් ඕනේ. හරි අසුරුම් කාර බෝතල් ටිකක් ඕනේ වෙනවා. සාධන ක්‍රමයේ අංක 1. දැන් ඉස්සෙල්ලාම අපි තීරණය කරන්න ඕනේ සේදුම් කාර කොච්චර හදනවද කියලා. දැන් මම කිලෝ 1යිනේ. අංක 1 අවශ්‍ය දේවල් කිරා ගැනීම වෙන ගැනීම. මේක කියලා දීලා මේක හදලා ඉවරලා ඊට ටික පටන් ගමු ඈ. ඒක නැත්තම් මේ කෙමිකල් ටික මඤ්ඤම් වෙයි දිගට මෙහාන කරමු වෙලා. අංක 2 අවශ්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය කිරාගෙන එය අවශ්‍ය වතුර ප්‍රමාණයෙන් 3න් 1ක දිය කරගන්න. වතුර 816ක් දැම්මානේ. 820ක්. ඒතකොට ඒකෙන් 3න් 1 තමයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් එක දිය කරගන්න. ඔයාලා නිකන් දිය කරලා තියන්නත් එපා. ඕකේ දැන් ලුණු වල රොඩු තියෙන්න පුළුවන් නේ. මේක හොඳට පෙරා ගන්න. නැත්තම් ලුණු වල ගොඩාක් දේවල් ලුණු කනකොට දැකලා නැද්ද තියෙන දේවල්. 3න් 1ක. නැත්තම් රොඩු හිටින්න පුළුවන් නේ. දැන් ඔයාලා කන ලුණු ගත්තාම ලුණු චෙක් කරලා නැද්ද කවුරුත්? මම චෙක් කරලා තියෙනවා. මම බ්‍රෑන්ඩ් කියන්නේ මේ වෙලාවේ මිල වැඩි නම් ලුණු එක හොඳයි. ගොඩක් අය ලංකාවේ තියෙන කැටලුණු වර්ග පාවිච්චි කරන සුසු තත්ත්වක නැහැ. ගල් වැලි සිප්පි කටු බෙල්ල ඔක්කොම ඉන්නවා. ඒකට වැඩි තියෙන්නේ ඔවා කාලයක් ගියන් පස්සේ මේ හුණ්ඩුක පුච්ච අයින් කරලා තිබුණා ප්‍රශ්නයක් නෑ ඔක. නේ? තැම්පත් වෙන තැනක් තියෙනවනේ දැන් ගිහිල්ලා. මගේ නම් අයින් කරලා තියෙන මට නම් කෑවට අවුලක් නෑ. ඒකයි දැන් අපි හිතන්නකෝ දැන් ඔය ගෙදර එක දැන් පරිප්පු ගරනවා, හාල් ගරනවා. ලුණු මොනවද චෙක් කරනවද නෑ. අරවා කොච්චර හොඳට කරත් වැඩක් නෑ. බාල් ලුණු වර්ගයක් කියලා දැම්මොත් ඒකයි අපි දැන් කන ෆ්‍රයිඩ් රයිස් එකේ චුරුස් කරලා වැලි හැපෙන්නේ. වඩේ එකේ පැටිස් එකේ වැලි හැපෙන්නේ ඒකයි. ඊයාලා ඔක්කොම කරලා ඉවරලා අඩුව ලුණු පැකට් එකක් තමයි ගන්න. හොඳට හොයලා බලන්න කියලා මෙහෙම කරලා දාගෙන යනවා. ලුණු එකක් බලා ගන්න ක්‍රමය මොකක්ද දන්නවද? ඔය කැට හරි කුඩු හරි ගෑනලා වතුර විදුලි දාලා හොඳට හොල්ලන්න. චුට්ටක් කරලා තියන්න. එතකොට බලාගත්තා ලුණු වල තත්ත්වය මොකක්ද? බොර පාට තට්ටුවක් එහෙම ගොඩක් තියෙනවා නම් ගන්න යන්න එපා. මට දැන් මේ වෙලාවේ බ්‍රෑන්ඩ් කියන්න බෑ. අයිඩින් පොඩ්ඩක් විතර නැති වෙන්නේ උතන නේද? ඒත් කොහොමද තම්බන විදිහට අයිඩින් කොහොමද නැති වෙනවා? ලුණු අයිඩින් ගන්න නම් උයලා ඉවරලා දාන්න එපා. අපි ඔය තම්බන විදිහට කොහොමද අයිඩින් නැති වෙනවා තමයි ඔය කියන්නේ. හරි ඊළඟ ලියා ගන්න ඊළඟ එකේ වතුර 820ක් නේ ගන්න කිව්වේ. ඔව්. ඒක දල වශයෙන් ගන්න. හරියටම ඕනේ නැහැ. පොඩ්ඩක් කරන්න. මෙම ලුණු ද්‍රාවණය ඔව් අංක 2. මෙම ලුණු ද්‍රාවණය සේදුම් දිර සකස් කරන භාජනයට එකතු කරගන්න. ඒක අපි දැන් ලොන්ඩ්‍රි එක හදන්න ගන්න භාජනය තියෙනවනේ. ඒක ලුණු එක දා ගන්නවා. ඊළඟේ අවශ්‍ය SLES ප්‍රමාණය කිරාගෙන මෙම ලුණු ද්‍රාවණයට එකතු කර අවශ්‍ය SLES ප්‍රමාණය කිරාගෙන මෙම ලුණු ද්‍රාවණයට එකතු කර හොඳින් දිය කරගන්න. ඒ කියන්නේ ලුණු ටික දිය කරලා පෙරලා භාජනයකට දැම්මා. ඒකට SLES දාලා හොඳට SLES ප්‍රමාණය කිරාගෙන ලුණු ද්‍රාවණයට එකතු කර හොඳින් දිය කරගන්න. ඒ කියන්නේ මේක මේ ITI එකවත් ඔය තාක්ෂණය නෑ. මේක මම හොයාගත්ත තාක්ෂණයක්. සාමාන්‍යයෙන් SLES කියන එක දිය කරන්න අමාරුයි. අපි කරලා බලමු ලුණු ද්‍රාවණය ගත්තාම මේක දිය වෙනවා. ඒතකොට ඒ SLES එක තමයි මේක දිය ගන්න ලේසි. ඒක එකතු කරලා හොඳින් කලවම් මිශ්‍ර කරගන්න. දැන් මම කිව්වා නේද සෝඩියම් ක්ලෝරයිඩ් එක දාන්නේ ඝනකෙ වැඩි වෙන්න කියලා. හැබැයි ඕක දිය කරාට පස්සේ ඝනකෙ වැඩි වෙලා නැහැ. ඇයි? මෙතන තියෙනවා කෙමිස්ට්‍රි ඕනේ දැන් එනවා. ද්‍රාවණ වල අහලා තියෙනවා සංතෘප්තතාවය අසන්තෘප්තතාවය කියලා. සැචුරේෂන් කියලා. අන්න දැන් ඔක මතක් වෙන්න ඕනේ. ඊළඟේ දාගන්නකො ඊළඟේ ඉතුරු වතුර 3/2 ප්‍රමාණය ඉහත මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉතුරු වතුර 3/2 ප්‍රමාණය ඉහත මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මේ දාන හැම එකම හොඳට මිශ්‍ර වෙන්න. ඔන්න දැන් ඔයාලට පේනවා මේක උකු ද්‍රාවණයක් හොඳට පේනවා. සමහර වෙලාවට අපි ගන්න ලුණු එක නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් එකේ සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය වැඩි නම් මේක ගොඩාක් උකු ද්‍රාවණයක් වෙනවා. එහෙම වතුර චුට්ටක් ප්‍රමාණය වැඩි කරගන්න. ඒකයි මගේ එකම බ්‍රෑන්ඩ් එක දිගටම ගන්න කිව්වේ. හරි. ඊළඟේ මෙම මිශ්‍රණයට
EDTA DMDMH EDTA කමාවක් DMDMH අනික ඔක්කොම දාන්න තියෙන්නේ. ඊපස්සේ ඊළඟට ලැබ්සා එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඒතර EDTA නිකන් කුඩු දාන්නේ වතුර එක දෙකලා තමයි දාන්න තියෙන්නේ. ගොඩක් කරන හොඳ වතුර තුනෙන් දෙක ප්‍රමාණයක් ගත්තා නේද? ඒකෙම ටිකක් ඉතුරු කරගත්තා නම් ඒක ලේසි. EDTA DMDMH මොකද තියෙන ටික ඔක්කොම දාන්න තමයි තියෙන්නේ. ඔව්. අපි දාන හැම එකම හොඳට කලවන්න. දැන් ඔන්න ලැබ්ස් ඉස්සෙල්ලා SLS දාම පෙන ටිකක් අඩුවෙන් ඉන්නේ. අපි ලැබ්සා දාම තව ටිකක් පෙන වැඩි වෙනවා. පාටත් වෙනස් වෙනවා. ඊළඟේ සෝඩියම් මෙටාසිලිකේට් නැත්නම් SMS සෝඩියම් මෙටාසිලිකේට් ජලයේ දිය කර සෝඩියම් මෙටාසිලිකේට් ජලයේ දිය කර මෙම මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කරගන්න. දැන් දාන කියන ඔක්කොම දාලා තියෙන්නේ. බලන්න අමතක වෙච්ච දේක් තියෙනවද කියලා. දැන් ඇහැ රවට්ට ගන්න එකයි නහය රවට්ට ගන්න එකයි තමයි තියෙන්නේ. සමහරවිට ඔයාලා මංග සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය වෙනස් වුණොත් තව අමතර වතුර ටිකක් පාවිච්චි කරන්න වෙයි. අවසානයේදී වර්ණක සහ සුවඳ එකතු කර හොඳින් මිශ්‍ර කර පෙන බැසීමට ඉඩ හැර ඇසුරුම් කරගන්න. ඒ කියන්නේ මේ නිෂ්පාදනය කරනකොට ක්‍රියාකාරී සංයෝග ටික ඔක්කොම ක්‍රියාත්මක වෙනවානේ. ඒතර හොඳට පෙන ගොඩක් එනවා. හැබැයි අපිට ඇසුරුම් කරන්න බෑ පෙන තියෙද්දි. ඇයි? පෙන තියෙද්දි ඇසුරුම් කරොත් වෙන්නේ හැම බෝතල් දෙක කියන්නකො. කොටසකට පෙන යනවා. කොටසකට වතුර එනවා. එතකොට අවශ්‍ය කාර්යය ඉෂ්ට වෙන්නේ නැහැ. මේ පෙනත් එක්කනේ කුණු යන්නේ. එතකොට මේක ඔක්කොම පැහැදිලි ද්‍රාවණයක් කරනකල් තියන්න ඕන. කැලත් වෙන්නේ නැති ද්‍රාවණයක් සමහරට වඩා දා. පැය 3-4ක් තිබ්බහම කොහොමද දවසක් තිබ්බොත් ලස්සනට මේක පැහැදිලිලා එනවා. සාමාන්‍යයෙන් pH එකේ 7-8 වගේ තියෙනවා මේක. 4 හානියක්. 10 තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් සේදුම්කාරක වල 10ට පල්ලෙහා pH එකේ තිබ්බනම් ඇති ඈ. හානියක් වෙන්නේ නැහැ. 10ට එහා තිබ්බොත් තමයි අතේ සෙවල ගතියක් එහෙම දැනෙන්නේ. දැන් කෝස් වල අතේ ගාපුවාම සෙවලක් එනවනේ. සමහර සබන් වල ඔය ඉස්සර තිබ්බ පොලි අර අන්න හරි. ඒ බ්‍රෑන්ඩ් එක මම කියන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් ඇසුරුම් නැතුව මිල වැඩි වෙන්න ඉස්සලා දැන් අමුරේ පොඩ්ඩක් මිල වැඩි වුණා. ලීටරයක් හදන්න අපිට කොස්ට් වෙන රුපියල් 150. ඒක වෙනම දෙයක් ඇසුරුම් වලට යනවා. ලේබලින් වලට. ඒක ලේබල් කොස්ට් බෝතල් වලට. මොන SLS එක තියෙනවා. මේ කඩේ ලුණු එක තියෙනවා. දැන් ඔයාලා දැන් මේ දැන් ගාන ෂැම්පූ එකයි ඉස්සලා ගාන ෂැම්පූ වෙනස දන්නවද? මොන දැන් ෂැම්පූ ගාවල් කරන ජීවිත කාලේ අවුරුදු කියන ෂැම්පූ ගන්න පටන් ගත්තා. ඉස්සලා ෂැම්පූ එකේ මොකක්ද තිබෙන්නේ දැන් එකේ වෙනස මොකක්ද? ඈ පෙර නෑ නේද? අන්න හරි. ඉස්සලා ෂැම්පූ එකේ පෙර ලොකුයි නේද? මෙන්න මේක තමයි පාවිච්චි කරන ෂැම්පූ එකේ පෙරවල SLS කියන්නේ. දැන් පාවිච්චි කරන SLS කියලා. ඒ පෙන අඩු හීනි පෙන ගොඩාක් තියෙනවා නේ. ක්‍රීම් එක වගේ එන්නේ. මේ තමයි ඉස්සර පාවිච්චි. මේක ලොකු පෙන ගොඩක් ඉස්සර ආවේ. ෂැම්පූ හදන්න හරි පහසුයි. මම තලාතු ප්‍රෝග්‍රෑම් එකක් කරා. කොහොම හරි ෂැම්පූ එකයි ලබන් කෙටින් හදන්න කියලා. ලුණු නම් ඇත්තට හොඳ එකක් පාවිච්චි කරන්න මේ ලුණු වලින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔයාලා මේක ගෑනට ටෙස්ට් කරලා බලන්න. වතුර එකට දාලා බලන්න හොඳට ඉස්සෙල්ලා. සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු එක. ලුණු කියලා කියන්න බෑ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා පාවිච්චි කරන්න. මොකද දන්නවද? දැන් අර වෙන ප්‍රශ්නයක් නෙමෙයි අපි කර්මාන්තයන්නේ කරන්නේ. ඒකේ ග්‍රෑම් 60. මම දැන් අහනවා කට්ටියන් ප්‍රශ්න කීයක් ගන්නවද කියලා. නේද ලුණු හැන්දයි ලුණු හැන්ද දෙකයි එහෙම කියලා දායිනේ. ඈ 100ක් ගෙනා ටිකක් දාන්න වැඩිපුර. මේ කර්මාන්තවලට ගන්න කඩේ තියනවා ගන්න. මේ කන ලුණු එකක් නෙවෙයිද? මේ කන්න බෑ කඩේකනේ. හම්බන්තොට පැත්තේ ගිහලා මේ හොයාගත්තේ හැකි. ඒක කාලයට නිකම්ම මේ මිදෙනවා. ඉස්සන්න හම්බන්තොට ලුණු ලේවායට තමයි හොස්පිටල් එකේ කාණු හරලා තිබ්බේ. සංසුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් මේ. ඒක 100%ක් නෑ. සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු හදනකොට ඒක මැග්නීසියම් ක්ලෝරයිඩ් ඇමෝන් තියෙන ඔක්කොම කලවම් ගාලා ඉන්නේ. හරි ඉස්සලා අපි වතුර ටික මනගෙන නිමුද? වතුර ගෑම් එකක් දැක්ක එහෙම නෝන ගණන් ගන්න එපා එච්චර. 820. කමන්න පොඩ්ඩක් හරි. හරි. දැන් මේකෙන් මම තුන් එක දල වශයෙන් දාන්නේ. දාලා මේ වතුරේ මේ දාන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් දිය කරනවා ඈ. දැන් මේ හොඳට කලවම් කරලා මේව කරලා. පිටන්න නැතු වෙන්නේ. යව කාලෙනිකත් කම්. තවතුරේ දාලා ගමු ඕන නම් මේක කරලා ඉවරලා. යව බලන්න ඔයගේ ජරාව තියෙනවා. ඒකන්ද මේක පෙරලම ගන්න වෙනවා ඈ. හරි. හොදලා ගියේ. ආයෙත් හොඳයි. නිකන් උඩින් වහගන්න. දැන් මේමයි දැන් අපිට කලවම් කරන්න පොන්ච ප්‍රමාණයක් කලවම් කරනවා නම් ලී පතු ගන්න යන්න එපා. අඟල් භාගයේ ස්ලෝම් බටයකට අනිත් පැත්තේ කෙළවරේ ගහන්න එන් කැප් එකක්. ඒකලා අනිත් කෙළවර පැත්ත අර පොඩ්ඩක් පුච්චලා හදා ගන්න පත්තක් වගේ තියෙන. එතකොට කලවම් කරලා හරියට හොදලා පාවිච්චි කරනකොට සාමාන්‍ය ලී ගත්තාම ටික දවස් යනකොට කිමිකල් එකේ කුඩු අපිට මිශ්‍ර වෙන්න පුළුවන්. හරි. නිකන් දාමේ මේ වල රොඩු මේක කොච්චර තියෙනවද කියලා මේ ඔය 60ක මේක මේකට දාමු දාන්න පෙරලා දාන්න පෙරලා දාන්න එදුවද ගොඩක් තියෙනවා දැම්ම නම් සෝරි වෙනවා මේ පොහොර මල්ලේ ජරාව ටික එහෙම මේ බලන්න මේ දැන් මම මේකෙම තියලා SLS කිරා ගන්නවා නැත්නම් අපත යනවා හෙරමෙට දැන් අර බටේ හොදලා ගන්නව කලවම් කරන්න මේක උඩ තිබ්බා ඔන්න සීරෝ කරලා තියන්නේ නැත්නම් වෙන්නේ මොකද දන්නවද මේක දසාතිය කොහොල්ල බවට ජෝගේ හැමතැනම ගෑවෙනවනේ මේක ගෑවිච්ච පෙනේනවා කොච්චර මේ ගන්න ඕනේ
ඔව්. මේ බලන්න දාන්න මේ ජෙල් එකක් තියෙන්නේ. හරි ගානු තියෙනවනේ. මේවා සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා මළුවට ගෙනාවට මළුවට ගේන්න එපා. දැන් මේක එක්කනේ දිය කරන්නකො. මේක නම් අර කමන්න ජලව නැතුව එතන මේක සීල් කරන්න කියලා මම එන්කැප් එක අහලා කොහොම ඉවරින් ගන්න පුළුවන් මේක අස්සට. මේකත් කොච්චර තලා ගත්තාම කලවම් කරන්න. මේ කලවම් අතින් බොහොම කරන්න බෑ. පැත්තකට හරවගෙන ආන්න කලවම් කරන්න. හරි. මේකේ ප්‍රශ්නයක් නෑ. එතන කරන්නේ අපි අර මේ ෆෝම් වෙන්නනේ. කියන්නේ සබන් පොඩ්ඩක් ෆෝම් වුණාට පස්සේ ඒ වටේ සබන් ටික හැදෙනවා. අතේ හයියට කලවම් කරන පස්සේ ගොඩාක් පෙනෙනවා ඊට පස්සේ. මේක බේසම ලොකු එකයි ප්‍රශ්නේ තියෙන්නේ. පොඩ්ඩක් නේ අපි හදන්නේ. සාමාන්‍ය ලීටරයක් හදන ලීටර එකමාර දෙකක් ලොකු බේසමක් තිබුණා නැති ඈ. දැන් ඝනකමක් තියනවද බලන්න දිය වුණාට. ඝනකමක් තියනවද? මං කියනවා සෝඩියම් ක්ලොරයිඩ් දාන්නේ ඝනකම වැඩි වෙන එක. ඝනකම වැඩිලා තියෙනවද? නෑ. හරි. දැන් ඔන්න බලන්න මැජික් කියලා කරනවා. ඒවා තමයි මැජික් රසායන විද්‍යාව මැජික් තමයි මේවා. තෙන්න කොස් ඉස්සර කියලා දෙන්නේ නේ. කලවම් කරන්නද? කලවම් කරන්න. ඝනකම වැඩි වුණාද? චුට්ටක් වෙනසක් තියෙනව නේද? හා. දැන් මේ ඔක්කොම ටික දැම්මට පස්සේ තමයි මේ ඒක දැන් හැම වෙලේම ඔතන තනුක කරන්න බෑ. ඕක තමයි රසායන විද්‍යාව කියන්නේ. හරි. ඕම් බලන්න වැඩි. ඉතුරු කරගත්ත තුලින් දෙකද? නෑනේ. ඔව් ඒක තමයි. දැන් අපි අනිකේ ඔකට දාමු නේ. දැන් මට ගන්න DMDMH එක දැන් මේකේ මට ග්‍රෑම් දශම ගාණක් මැන ගන්න බෑ. හරිද? මම මේකේ සාමාන්‍යයෙන් අර පිපෙට් එකෙන් නම් බිඳුවක් දාපුවම දශම 5ක් තියෙනවා. දශම 5ක් නේ. මේක DMDMH බිඳුවක් දාන්නේ ඈ. මේවා බිඳුවක් දාම මොකද මේක මැන ගන්න ක්‍රමයක් නෑ. ඔයාලා ගොඩක් හදන්න මැන ගන්න පුළුවන් ඈ. දැන් පොඩ්ඩක් හදන්න බැරි. හරි. මේක මොනවද තියාගන්නේ? කල් තියාගන්න. හරි. දැන් EDT ඕනේ. පොඩි මල්ලක දීපන්. EDT එක මට මැන ගන්න බැරි පොඩ්ඩක් දාමු මේකෙන් දිය කරලා. තව ගණකම් වුණා නේද? තව ගණක වැඩි වෙනවා. EDT ඈ. ඒක කිව්ලේ ඉවත් කරා. කිව්ලේ ඉවත් කරන කුණියනේ කාර්යක්ෂමක මේක පොඩ්ඩක් දාමු දැන් දශම 5ක් කියා ගන්න බෑ මට මේකේ. පොඩි දාමු ඈ. හරි. මේවා දිය කළා දාන්න පොඩි ප්‍රමාණයක් මේක ගැට කළා තියන්න මේක දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඒකත් එකට දැම්මා. ආයෙ මොනවද දාන්න තියෙන්නේ? ඊ දැන් මේක අපි කිව්ලේ ඉවත් කරා. ඔව්. ලැබ්සා. ඊළඟට ලැබ්සා ග්‍රෑම් 3ක්. ලැබ්සා එකත් අපි මේකටම කිරමු ලේසි නැත්තම් අමාරු වැඩි. මේකට දාලා බෑ කියලා. දාන්නේ ලැබ්සානේ. තුනයි පොඩි ප්‍රමාණයක් දාන්නේ ඈ. ග්‍රෑම් 3ක්. හරි. හැබැයි SMS මේකට දිය ගන්න. මේ SMS එක දිය කරනකොට එච්චර මේ පෙනහල වලට මේ යන්න හොඳ නෑ. ඒක හන්ද වෙනම දිය කරලා තියාගන්න ඈ. සෝඩියම් ටාසිලිකේට් එක කොච්චර දානවද? ග්‍රෑම් 3යි ඉස්සෙන්නේ. මම පුංචි කියලා දාලා තියෙනවා. SMS නෑනේ. දාන්න. සව්වට වගේ තියෙන්නේ ඈ. මෙතන 10ක් වෙන 13ක් වෙනකම් දානවා වතුර දාලා දිය කරලා තියෙනවා. දාන්න. වතුරට දාලා චුට්ටක් පෙන්ගෙට දාන්න එපැත්තට. එතකොට පැත්තකින් තියන්න. දිවෙන පොඩ්ඩක් තියන්න. කලින් දවසේ දාගත්තත් කමක් නැහැ මේක ඈ. හරි. අපි ඒක දාන්න කල් තව මොනවද මේකට දාන්න තියෙන්නේ ආයේ? සුවඳ පාටනේ. වර්ණකයි. ඔතෙන් එක රෝස් එක ඔතන තිබ්බේ රෝස් එකයි ජස්මින් එකයි. මේක රෝස් එක. ජස්මින්. නැත්නම් ලන්ඩන් නිව්යෝක් පැරිස් ද? මේක රෝස් එක. ඔව් ලැවෙන්ඩර් ගන්න. මේක ලැවෙන්ඩර්. ඕක තමයි මේක රෝස් එක හරි. ඔය පැත්තකින් තියමු. ඒව වෙනම බලන්න පුළුවන් අපිට නේ. SMS එකක් ගන්න ඕක. අන්තිමට කියන්නේ. අර කප් එක දුන්නේ. SMS එක දාලා ඉන්නම් ඈ. අඩි ටිකක් ඇති හිතලා වොන්. එකත් පෙරලා ගන්න ඕනේ. මේක පෙරන්න ඕනේ. දියනෙලා මදි. කොහොම දානකම්ම මෙයාට මේ කවලම් වෙන්න ඕනේද? ඒ කියන්නේ මිස්ටර් වී කෙනෙක් යන්න ඕනේද කියලා. නෑ දාන හැම එකක්ම කලවම් කරන්න ඇති. ගොඩක් හැම වෙලේම කවලම් නෑ ඕනේ. එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. දැන් මේ ගොඩාක් කලවම් කර මේක ෆෝම් වෙනවනේ. විනාඩි 25ක් විතර අපි එක දිගට කලම් කරන්නේ. මේක එහෙම එකක් නෙමෙයි. මේක ඕනකම තියෙන්නේ මේ මිශ්‍රණය පුරා ඔක්කොම හොඳට මිශ්‍ර වෙන්න තමයි ඕනකම තියෙන්නේ. මේක අර පෙඟිලා මදි
සබන් වලට වැඩිය ඉක්මනට මේක මිශ්‍ර වෙනවා. වතුරකනේ අපි බේස් එක පාවිච්චි වතුර අපි අතන ඔයිල් එකක් නේ පාවිච්චි කරන සබන් වල. මේ එඩිට ගත්තනේ අපි නේ. මේක චුට්ටක් දාලා දී කරලා දාමුනේ. මේ ආහාර වර්ණක තියෙන්නේ. ආහාර වර්ණකවල ගොඩක් කාලට මේ බර බෝතලේ ඒක අම ස්ට්‍රෝ මදි ඒක. මේවා තමයි කෑම වලට දාන්නේ ලොකුට හදන කට්ටිය. රෝස් පාට තියෙන්නේ. මල් පාට ඇද්ද කියලා. මම දැන් තව දාමු. ඇද්ද? ලස්සන කලර් එකක් නේ. දාපාට හොඳයි. ඒ පාට ඇති. දැන් මේක සෝඩියම් ක්ලෝරයිඩ් එක හොඳ සෝඩියම් ක්ලෝරයිඩ් එකක් තියෙන්නේ. අර ටික දැම්මා. ඔව් තා පොඩ්ඩක් දාමු. මට දාමු. සීතල. තාමයි දාවන මැනලා දා ගන්න වෙලාව ඈ. તો ඊළඟ පාර දානකොට ආයේ දාන ප්‍රමාණය දන්නවා තර්ම කරලා නේ. පිටියක් වගේ දාන්න. කනක් විතර 50ක් දා ගන්න. මම 60ක් ගන්න 10ක් තිබ්බනේ මේකේ. හරි ඈ. මේ පාරේ තව එහෙම තියෙනවා ඈ. ඔව්. අන්න හරි. දැන් ඔන්න ප්‍රොඩක්ට්ස් එකේ මේ දැන් ගණකම ගානට ආවනේ. දැන් මෙහෙමයි ගොඩාක් වෙලා හයියෙන් කලවම් කරොත් එහෙනම් මේ ගොඩාක් පෙනේනවනේ. ඔව්. දැන් මේකට දානවා මොකක්ද දාන්නේ මේ? සුවඳ එක. චුට්ටක් දාලා බලමු නේ කොහොමද කියන්නේ. නිල් පාටද ගෑවිලාද ඒකේ? කොහෙද ඇද්ද බලන්න. සුවඳ අරපුවම ඉතින් මට නම් දැනෙන්නේ නැහැ ඊට පස්සේ ආයා. මේක අවුරුදු භාගයේ බෝතලයක් තියෙන්නේ. දැන් භාගය කියන ග්‍රෑම් 24. දැන් මේකෙන් ටිකක් භාජන බේසමකට දාලා වතුර ටිකක් දෙන්නේ නැද්ද? අර බේසමත් ටික හොදලා පෙන්වන්න පුළුවන් ඕන. පිටි හොදන්න නැතුව ආවේ. මොකද කද කරන්නේ? හරි නේද? ගොඩක් වෙලා ගියාද? නෑ. ඔයාලා ඉගෙන ගත්ත හන්දර වෙලා ගියේ. තමයි විනාඩි 15 යන්නේ වැඩිට. අපිට බෝතල් ගේන්න කිව්වනම් හරි අපි බෝතල් අරන් මෙහෙට ඇවිල්ලා රෙදි හොදගෙන යන්න. වතුර තියනවද? වතුර නේ වතුර දෙන්න පුළුවන් නේ. ඊට පස්සේ මේක තියෙන බෝතල් දැන් අපි ගෙනාවු වතුර බෝතලේ හරවලා ටිකක් ගෙනියන්නම් අපි. මේක කොච්චර වෙලාවකට පස්සේ දැන් මේක මෙහෙමයි. දැන් දැම්මම හොදන්න පුළුවන්. පැහැදිලි රාවණයක් එනකල් තියන්න. ආ පැහැදිලි කරා. ඒක ලස්සන රෝස පාටක් එනවා. ඒ ඇසුරුම් කරන්නේ. ඔව්. පම් දැන් මෙහෙමයි දැන් අද මේ බේසම දැන් ගිහලා රෙදි ටිකක් හොද ගන්න පුළුවන්. කාට ඉතුරු නම් මේක ටිකක් එනවනේ. ඒක ටික හොද ගන්න පුළුවන්. ගුරු මොස්ටේ මොනවත් නැහැ. ඔයාලට ප්‍රශ්නයක් ආවොත් කතා කරන්න අනිත් එක හදන්න නැත්නම් ප්‍රශ්න නැහැ මේ කවදාවත්. ප්‍රශ්නෙන් හදන්න පටන් ගත්තාමනේ. ප්‍රශ්නයක් තිබ්බොත් මට කෝල් එකක් දෙන්න. 07 472 0883 07 472 0883. මගේ නම බන්දුර රත්නායක. ඔය WhatsApp උත් තියෙනවා. මම විද්‍යා තාක්ෂණලාරි ප්‍රාදේශීය ලේකම් කාර්ය උඩුනුවර. හරි මේ කිමිකල් ගන්න පුළුවන් කොළමනන් තියෙනවා වේල්ල විදිය කඩවල ගොඩක් තියෙනවා. ආයේ බංගසල් විදිය තියෙනවා. නුවර තියෙනවා සුන්දරම් කියලා කඩයක් තියෙනවා DS නග විදිය. සුන්දරම් ස්ටෝර්ස් ඊට පස්සේ ඒ කියන්නේ ඔයාලා දැන් මෙහි යනවනම් මාලිගාව පැත්තේ ඉඳලා කටුකස්තර පැත්තට යනකොට ඩයලොග් එකම අහු වෙනව දන්නවද? ඊට චුට්ටක් මෙහා තියෙනවා මේ නිල් පාට බැරල් එකම තිබු කඩයක්. ඒකේ තියෙනවා කිමිකල්. ව්‍යවසායකයා කෙනෙක් කියලා තාම අඳුරගෙන නැහැ කියන්නේ. හරි. ප්‍රාථමික දේවල් නෙවෙයි හිතන්න ඕනි. ඔයගොල්ලෝ නිෂ්පාදනය කරේ හිතන්න. ව්‍යවසායකයා වලට හොඳම උදාහරණයක් තියෙනවා තෙල් බෙහෙත් කරපු එක්කෙනා කවුද අපේ ලංකාවේ? සිද්ධාර්ථ මහත්තයා. සිද්ධාර්ථ. එයා කර තියාගෙන නේද? ඒක තමයි වෙන්න ඕනේ දේ. ඒ නිසා ආත්ම ශක්තිය ගන්න නැතුව මේ සාමාන්‍යයෙන් ඉන්න ප්‍රාථමික ප්‍රශ්න නෙවෙයි. මේක කරලා ව්‍යවසායකෙක් වෙන්න. අපේ ජාතික ආර්ථිකයේ කොටස් කරුතු වෙන්න විදාතන රචනාවේ තියෙන මේ දායකත්වයේ පිටවඳ තමයි අපිට අභිමානයක් තියෙන්නේ. ඉතින් ඒකෙන් අපි සතුටක් ලබනවා. ඔබ ආර්ථිකයේ කොටස් කරුතු වෙනවා. දැන් මම හිතන්නේ අද දවසේ මට වැඩි වෙලාවක් මම කතා කරන්න ආයෙ කැමති නෑ. මේ අපේ විද්‍යාතාවතුමා සනීපෙන් ඉඳලා ඇක්සිඩන්ට් වෙලා මේ කතන්තරත් එක්ක මෙතෙන්ට සහභාගී පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ හිතන්න එපා මේ ලොකු මුදලකට මේව කරන්න කියලා අපි පුංචි මුදලක් රජයෙන් අපිට දීලා තියෙන්නේ. අර පිරිමැස්මෙන් මිරිකලා තමයි මේ වැඩේ සියල්ල කරන්නේ. ඒ නිසා ඒකේ ප්‍රයෝජන ගමු. අපි
රටට යම්කිසි කොටසක් කරනු කෙරෙහිදී කරමින් අද දවසේ පැමිණි අපේ විද්‍යාධාර්ථයතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මාත් එක්ක අපිත් එක්ක මෙතෙක් කියලා රැඳී සිටියාට බොහෝම ස්තුතියි. ගන්ධ පහල මේ ගුණ පුරවරය සයිබ අවකාශයක කෙනෙදිය බින්තන්නේ වැඩි දෙනා දිනපතා පිවිසෙන ජනප්‍රියතම Facebook පිටුව දැන්වීමන් නිකියු නාලිකාවක් බින්තන්නේ වන්හු ලයි කරලා ෂෙයා කරලා ෆල කරලා එකතු වෙන්න බින්තන්නේ වන්හු